සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට කොහොමද? උගල දවසකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් ගේන්නේ. මං ගියා කුලියපිටිය 350 සේල් එකට. මේ සේල් එක තියෙන්නේ පන්නල කුලියපිටිය පාරේ මේ කලපුල්ලේ. ඉතින් මං ටික දවසක් පරක්කු වෙලා ගියේ සෙනඟ අඩු වෙයි කියලා හිතාගෙන. ඒත් බලන්නකෝ එදත් සෑහෙන්න සෙනඟ හිටියා. ඉතින් එන්නකො බලන්න සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් යතිම මේ වගේ ලස්සන ට්‍රේ ටිකක් තිබ්බා. මෙතන 350ට අයිටම් දෙකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ ලස්සන ට්‍රේ වලින් ට්‍රේ එකක් ගත්තා. ඉතින් මෙතනට ගියාම මොනවා ගන්නද කියලා හිතා ගන්නත් බැහැ. ඒ තරම් බඩු ගොඩක් තියෙනවා. ඒ වුණාට ඉතින් හිතන හැමදේම අරගෙන නැහැ. අත්‍යවශ්‍යම දේවල් විතරයි ගන්න ඕනේ. ඉතින් 350ට මේ වගේ ලස්සන පෑන් එහෙමත් තිබ්බා. බලන්නකෝ මෙතන ලස්සන මග් ගොඩක් තියෙනවා. මේවත් එකක් 350යි. බලන්නකෝ ලස්සන බෝල් වර්ග ගොඩක් තියෙනවා. මම හිතුවේ මේක ග්ලාස් වලින් තියෙන කියලා. ඒ වුණාට ඒක ප්ලාස්ටික්. ඒකින්ද මම ඒක එකක් ගත්තේ නැහැ. මෙන්න මේ රේක් එකක් ගත්තා මම. ඒක නම් 350ට ගොඩක් වටිනවා. මෙතන ටැප් එහෙමත් තිබ්බා 350ට. ඉතින් ඔයාලත් බලන්නකෝ මෙතන 350ට තියෙන දේවල් වටිනවද කියලා. ඉතින් මම වීඩියෝ එක පටන් ගත්තා කිව්වනේ හොඳ දවසකින් මට වීඩියෝ එකක් තියෙන බැරුණා කියලා. ඒ මම හොඳටම අසනීප වෙලා හිටියේ. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් නම් ඉතින් මට හොඳටම හොඳයි. ඉතින් බලන්නකෝ මෙතන හොඳ පිහි වර්ගත් ගොඩක් තියෙනවා. ඉතින් මේ කාලේ අපි හැමෝම shopping කරලා යනවානේ. ඒ වුණාට ඉතින් ගණන් අඩුයි කියලා දකින හැමදේම ගන්න යන්න හොඳක් නෑ. මේ වගේ තැන්වලට ගියාම ගණන් අඩු හින්දා අත්‍යවශ්‍ය දේවලුයි ඕන නැති දේවලුයි හැමදේම ගන්න පෙළඹෙනවා. ඉතින් හොඳට කල්පනා කරලා බලලා එයාට අවශ්‍ය කරන දේවල් විතරක් ගන්න. නැත්නම් නිකන් වලට සල්ලි නැහත් වෙනවා. ඉතින් බලන්නකෝ මෙතන වටිනා කියන ග්ලාස් අයිටම් ගොඩක් තියෙනවා. මේවා එකක් ගන්නවා නම් 350යි. කැමති නම් මේ ග්ලාස් සෙට් එකක් වුණත් ගන්න පුළුවන්. දැන්
ග්ලාස් 6 සෙට් එකක්ම වෙන්නේ 2100යි. මෙතන ඉඳන් තියෙන හැම අයිටම් එකක්ම 100යි. ඉතින් බලන්නකෝ මේවා 100ට වටිනවද කියලා. මේ 350 සේල් එකට එහා පැත්තේ තවත් රෙදි සේල් එකකුත් තියෙනවා. එතන රෙදි, සෙරෙප්පු, සබන් වගේම ගොඩක් අඩුවට තියෙනවා. හැබැයි ඉතින් මම ඒක බලන්න ගියාට ඒකෙන් නම් මොකුත් නැත්තේ නැහැ. එහෙනම් එන්නකෝ බලන්න මම සේල් එකෙන් ගත්ත මොනවද කියලා. මේ වගේ ලස්සන බෝල් එකක් ගත්තා. මේ බොටල් ග්ලාස්. ඒකෙන් දෙකකුත් ගත්තා. ඒ ග්ලාස් බෝටල් එක නම් 350ට ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ ග්ලාස් දෙකක් ගත්තා. බලන්නකෝ මේ ග්ලාස් දෙකම එක වගේ කියලා හිතුවට එකක් උසස්. ඉතින් මේ වගේව බලද්දී ගද්දී හොඳට බලලා ගන්න ඕනේ. තව මම මේ වගේ ලස්සන ටේබල් මැට් ටිකකුත් ගත්තා. මේවා දෙකක් 350යි. මේ වගේ ලස්සන ට්‍රේ එකකුත් ගත්තා. මේ ට්‍රේ එක ගොඩක් හයියි. මට පස්සේ හිතුණා අයියෝ තව එකක් ගත්තා නම් හොඳයි කියලා. මේ වගේ බොක්ස් එකකුත් ගත්තා. මේක නම් ප්ලාස්ටික්. මේ වගේ හැඳි සෙට් එකකුයි සිලිකන් ස්පූන් එකකුත් ගත්තා. මේ තෙල් හැඳයි ඔයිල් බ්‍රෂ් එක නම් එකක් වෙනක් වුණේ. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. බලන්නකෝ මම ගත්ත බඩු ටික වටිනවද කියලා. මේ වගේ ටික නම් හස්බන්ඩ් තමයි අරන් දෙන්නේ. මම ඊට අමතරව තව රේකේකුත් ගත්තා. ඉතින් මේ ඔක්කොටම මට ගියේ 5400ක් තමයි. ඉතින් ඒ ගානට වටිනවද බලන්නකෝ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා හැමෝම අපිට පරිස්සමින් ඉන්න. මගේ channel එකත් subscribe කරන්න.